අස්සලාමලයිකුම් වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් අද මම කතා කරන්න යන්නේ බුදුදහමේ සඳහන් වන මෙත්තා භාවනාව ගැන. මම මුලින්ම මෙත්තා භාවනාව ගැන අහද්දී, ඒ කියන්නේ මෛත්‍රී භාවනාව ගැන අහද්දී මේක බෞද්ධ අයට විතරයි කියලා තමයි හිතුවේ. නමුත් වැඩිදුරට ඉස්සරහට ඉගෙන ගන්නකොට මට තේරුණා මේක ඕනම කෙනෙක්ට ජීවිතේ වැදගත් පාඩමක් කියලා දෙනවා කියලා. මෙත්තා කියන්නේ මම ඉගෙන ගත්ත විදිහට සියලු සත්වයින්ට ආදරය, kindness, එතකොට යහපත අපි ප්‍රාර්ථනා කරනවා කියන අදහස. අපි කවුරු වුණත් මොන ආගමක් ඇදහුවත් අනිත් අයට යහපත ප්‍රාර්ථනා කිරීම හොඳ දෙයක්. අද ලෝකේ අපි දකින්නේ මොනවාද? කෝපය, වෛරය, බෙදීම් වැඩි වෙලා, යුද්ධ ඇති වෙලා, මිනිස්සු ඇන කොටා ගන්න දේවල්. මිනිස්සු එකිනෙකාගේ ආගම, ජාතිය, හරි මොකක් හරි මතවාද නිසා වෙන් වෙලා තියෙනවා. ඒත් මෛත්‍රී භාවනාව අපට උගන්වනවා සියලු දෙනා කෙරෙහිම කරුණාවෙන් බලන්න, හැමෝටම ආදරය කරන්න. එතකොට මෛත්‍රී භාවනාව කරනකොට බොහෝ දෙනා මම නිදුක් වේවා, මම නිරෝගී වේවා, මම සුවපත් වේවා. ඊට පස්සේ අපි මම ගැන හිතුවට පස්සේ අපේ පවුලේ අයට, යාළුවන්ට, එතකොට අසල්වැසියන්ට, මේ ලෝකේ ඉන්න සියලුම සත්වයින්ට මේකෙන් මෛත්‍රී කරන්න, යහපත පතන්න උගන්වනවා. මේකෙන් ඒ කියන්නේ මෛත්‍රී භාවනාව කියන කාරණාව මම අධ්‍යයනය කරනකොට මට තේරුණේ මනුෂ්‍යත්වය ආගමකට වඩා විශාල දෙයක් කියලා. ආගම වෙනස් වුණත් අපි හැමෝම සතුට, සාමය හා ආදරය බලාපොරොත්තු වෙන මිනිස්සු. ඉස්ලාම් දහමත් කරුණාව, සමාව හා යහපත් හැසිරීම් ගැන ගොඩක් දේවල් උගන්වනවා. ඒ වගේම බුදුදහමේ මෙත්තා භාවනාවත් මිනිස් හදවත් යහපත් කරන, යහපත් සිතුවිලි වර්ධනය කරන මාර්ගයක් කියලා මම දකිනවා. අද මේ වීඩියෝ බලන ඔබටත් මේ විදිහට මම ප්‍රාර්ථනා කරනවා. ඔබ නිදුක් වේවා, ඔබ නිරෝගී වේවා, ඔබේ පවුලේ සියලු දෙනා සුවපත් වේවා. ඒ වගේම ඔබේ ජීවිතයට සාමය සහ සැනසීම ලැබේවා. අපි ආගමෙන්, ජාතියෙන් හරි භාෂාවෙන් වෙනස් වුණත් කරුණාවෙන් එකතු වෙන්න ඕනේ. ඒ තමයි මෛත්‍රී භාවනාවෙන් මම ඉගෙනගත්තු ලස්සනම පාඩම. නමෝ බුද්දාය.